ඉස්සර ලංකාවේ ගෙවුඩ ගලක් හම්බුනහම විසි කළා. නැත්තම් මාළු ටැංකියකට දැම්මා. ඒත් අද ගෙවුඩ කියන්නේ හොඳ වටිනාකමක් තියෙන ගල් වර්ගයක් වෙලා. දැන් ගෙවුඩ විතරක් බිස්නස් කරන අයත් ඉන්නවා. මේ ගෙවුඩ ගල් වලට මෙච්චර වටිනාකමක් ආවේ ගෙවුඩ හීට් ට්‍රීට්මන්ට් කියන වැලියු ඇඩිෂන් ක්‍රමය හොයාගත්තට පස්සේ. ගෙවුඩ ගලක් මේ හීට් ට්‍රීට්මන්ට් එකට දාන්න කලින් පළුදු ගාලා ඉවත් කරගෙන තමයි බර්න් එකට දාන්න ඕනි. ගලේ බබල්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් ගල බර්න් එකට දාන්න කලින් තම්බලා දාන්න. මේ තම්බන එක ගෙදරම කරගන්න හැටි මම වෙනම වීඩියෝ එකකින් දාන්නම්. ලංකාවේ ගෙවුඩ වර්ග ගොඩක් හම්බ වෙනවා. ඒ අතරින් විශේෂම කෙනෙක් තමයි දුම් ගෙවුඩ කියන්නේ. සාමාන්‍යයෙන් බර්න් එකකදී හොඳම කලර් එක එන්නේ මෙන්න මේ ගෙවුඩ ගල් වල. හැබැයි ගල ඇතුලේ ගෙවුඩ හොඳට අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ. මේ ගල් අවර්ණ හෝ ලා නිල් පාටින් එනවා. ඔට්ටු ගෙවුඩ. මේ ඔට්ටු කියන්නේ ගල තුල නිල් පාට ඉරක් තිතක් රේඛාවක් හෝ වර්ණ කලාපයක් තියෙන ගල් වලට. ඉතින් මේ ඔට්ටු වලත් වර්ග දෙකක් තියෙනවා. පිට ඔට්ටු සහ ඇතුල් ඔට්ටු කියලා. මේ පිට ඔට්ටු වලදී කලින් කිව්ව නිල් පාට රේඛාව හෝ වර්ණ කලාපය පිහිටන්නේ ගලේ බාහිර පෘෂ්ඨයේ. ඇතුල් ඔට්ටු කියන්නේ ගලේ අභ්‍යන්තරයේ මෙන්න මේ වගේ නිල් පාට වර්ණ කලාප හෝ නිල් පාට ඉරිතිත් තියෙන ගල් වලට. ඊළඟට තියෙනවා ඩීසල් ගෙවුඩ. මේ ගල් ගොඩක් වෙලාවට අවර්ණ ලා කහ පාට හෝ නිල් පාට වර්ණයෙන් එනවා. මේ ගල් වලට ආලෝකය එල්ල කළාම ඇතුලේ කහ දුඹුරු පාට ඩීසල් පැහැයක් පේනවා. ඊළඟට තියෙනවා මිල්කි ගෙවුඩ. මේ ගල් ටෝච් කරාම කිරි පාට අපද්‍රව්‍යයක් ගල ඇතුලේ පේනවා. ඊළඟට සිල්කි ගෙවුඩ. ඉතින් මේ සිල්කි අඳුර ගන්න ගල ඇතුලට ආලෝකය එල්ල කළා හරියන්නේ නැහැ. ගලට උඩින් මෙන්න මේ වගේ තමයි ටෝච් කරලා බලන්න ඕන. උඩින් ටෝච් කරාම ගල උඩ සේදමේ දිලිසීමක් වගේ පේනවා. ඒකෙන් අඳුර ගන්න පුළුවන් සිල්කි ගෙවුඩ කියලා. ගොඩක් සිල්කි වැඩි ගල ගන්න යන්න එපා. බර්න් කරාම ගෙවුඩ ඉතුරු වෙනවා. කෝවංගු. ගෙවුඩ වලින් මෙන්න මේ ගල විතරයි බර්න් කරාම කහ පාට වෙන්නේ. මේ ගෙවුඩ හම්බෙන්නේ ලා කහ පාට හෝ කහ පාට වර්ණයෙන්. සිල්කි තියෙන කෝවන්ගු බෝන් කරාම ගොඩක් වෙලාවට පාට එනවා අඩුයි. රතු ගෙවුඩ. රත් ගුණය සහිත මැණික් ගලක සිල්කි මිල්කි හෝ ඩීසල් යන ගුණ තිබුණාම තමයි රතු ගෙවුඩයක් කියලා කියන්නේ. මේ රතු ගෙවුඩ වලත් දුම් ස්වභාවයක් තිබුණොත් බර්න් කරලා හොඳ රතු පාටක් ගන්න පුළුවන්. දෙගුණ මැණික්. එකම ගලක වර්ණ දෙකක් පිහිටීම තමයි මේ දෙගුණ ගල් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ හම්බෙන ගොඩක් රතු ගල් වල මෙන්න මේ වගේ නිල් පැල්ලමක් නැත්තම් නිල් පාට තිත්තිරි වගේ හිටිනවා. ඉතින් ඔයාලත් මේ වගේ ගලක් ආවොත් නිල් තියෙන හින්දා අතාරින්න නම් එපා. මේවා කටින් පිබලා හරි රතට පුච්චලා හරි නිල් පාට යවන්න පුළුවන්. ගොඩක් තදට නිල් තිබුණොත් නිලට පුච්චන්නත් පුළුවන්. මේ ටික තමයි බේසික්ම ටික. හැබැයි මේ ගල් ආයේ බෙදෙනවා යං ගල් සහ තික් ගල් වශයෙන්. යං සහ තික් ගල් වෙනස ගැන වීඩියෝ එකක් මම වෙනම කරලා තියෙනවා. මම උඩින් දාන්නම් බලන්න. එතකොට සිල්කි ගලක ගෙවුඩ ගතිය අඩුයි නම් අපි කියනවා යං සිල්කි කියලා. මිල්කි ගලක ගෙවුඩ ගතිය වැඩියෙන් තිබුණොත් අපි කියනවා තික් මිල්කි ගෙවුඩ කියලා. එතකොට එකම ගලේ මිල්කි ස්වභාවය සහ සිල්කි ස්වභාවය දෙකම තිබුණොත් අපි කියනවා සිල්කි මිල්කි ගෙවුඩ කියලා. ඉතින් මේ ගෙවුඩ කියන්නේ ඊටාම පුළුල් සබ්ජෙක්ට් එකක්. ඉස්සරහට අපි වීඩියෝ සීරීස් එකක් ගේනවා මේ ගෙවුඩ සම්බන්ධව. රැඳිලා ඉන්න මේ වගේ වටින වීඩියෝ බලන්න අපි මතක ඇතුව subscribe කරලා තියාගන්න.